කිව් උෂ්ණත්වමානය භාවිතා කොට ලබා ගන්න උෂ්ණත්ව මිනුම මොනවාද? එම මිනුම් අනුපිළිවෙලින් දෙන්න. ඉතින් මේ මුලදී උෂ්ණත්වය මනින්න ඕනේ. ඒක පස්සේ මනින්න බෑ නේද? රත් වුණාට පස්සේ ඒක මුලින්ම තමයි. ඒ නිසා ඒක කෙලින්ම අපිට ලියන්න පුළුවන්. කැලරිමීටරය තුල ඇති ජලයේ ආරම්භක උෂ්ණත්වය. එතන වෙන මොකුත් ලියන්න දෙයක් නැහැ. ඊට පස්සේ ලියන එක හරිම ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒක තමයි ඊයම් මූනිස්සම් දැමූ පසු අපි දාලා මන්තනය කරන්න ඕනේ. මොකද ඊයම් මූනිස්සම් කියන්නේ සෙල්සියස් 100ට කිට්ටු වෙන්න දැන් එක්ක සෙල්සියස් 100ට රත් වෙලා තියෙන්නේ. එතකොට මේකට දානකොට මේ ජල පෘෂ්ඨයේ උෂ්ණත්වය 100ට කිට්ටු වෙනවා. වාෂ්ප වෙනවා. මේ වාෂ්පයම අවම කර ගැනීමට හොඳින් මන්තනය කරගෙන දාන්න ඕනේ. හරි? ඊයම් මූනිස්සම් දාලා නෙමෙයි මන්තනය කරන්නේ. මන්තනය කරන ගම ඊයම් මූනිස්සම් දැමීම තමයි මේක හොඳ. හරි අපි එතකොට ඊයම් මූනිස්සම් දානවා මන්තනය කරමින් දාලා මේක පරක් වෙලා බෑ මේක දාපු වෙලාවෙ ඉඳන් උෂ්ණත්වයේ පුළුවන් නම් කාව හරි උදව්වට අරගෙන ලියන්න කියනවා මම කියවනවා එයා ලියනවා අන්න ඒ වගේ එහෙම ලියනකොට මේකේ උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා නැවත පහළ එනවා ඒක තව ඉහළ යන්නේ දැන් තව මන්තනය කරනකොට අර කොහොමද ඕන එක නිවෙනවනේ ඒ වගේ මේක නිවෙන්න ගන්නවා එතකොට අපි මෙතන ලියන්න ඕකද අර උපරිම උෂ්ණත්වය එහෙනම් මෙතෙන්ට ළමයි ওই විස්තරේ දැම්ම ඕන වෙන්නේ ඒක ඕන වෙන්නේ ඊළඟ සිද්ධියේදී ඔව් ඊළඟට අහනවා ඒක ඊයම් මූනිස්සම් දැමූ පසු උපරිම උෂ්ණත්වය හරිද මොකද ඊයම් මූනිස්සම් දැමූ පසු උපරිම උෂ්ණත්වය